අපේ හිත බොහෝ අවස්ථාවල බොහොම කලබලකාරී. ගොඩක් අය කියන කතාවක් තමයි ඒගොල්ලන්ගේ හිතට කිසිම නිදහසක් නැති බව. අපි අද බලමු හිත කොහොමද ටිකක් නිදහස් කරගන්න කියලා. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ වටපිටාව ටිකක් අස්පස් කරගන්න එක. ඔයාගේ කාමරේ ගෙදර බඩු එහෙම දාලා කුණු දූවිලි පිරලා තිනවනම් ඒ දිහා බලපු හැටි ඔයාට මහ බරක් දැනෙන්න ගන්නවා. ඉතින් මුලින්ම තමන්ගේ වටපිටාව ටිකක් පිරිසිදු කරගන්න. අපි ගොඩක් දෙනා බොහෝ වෙලාවට අතීතයේ ඇලිලා තමයි ජීවත් වෙන්නේ. කලින් දවසේ වෙච්ච දේ, ගිය අවුරුද්දේ වෙච්ච දේ, මීට අවුරුදු 10කට කලින් වෙච්ච දේ, මේ දේවල් ගැන නිතර කල්පනා කළොත් හිතට මහ බරක් දැනෙනවා. ඉතින් අපිට ටික වෙලාවකට හරි වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් නම් හිතේ තියෙන බර නිකම්ම සැහැල් වෙලා යනවා. කරන වැඩේට 100% අවධානය යොමු කරලා වැඩ කරන්න පටන් ගත්තොත් ඔයාගේ හිතට ටිකක් නිදහස් දැනෙන්න පටන් ගන්නවා. හිත එහෙම දුවන්න හිතේ බර වැඩි වෙලා නිකම්ම ඔළුවේ බරත් වැඩි වෙනවා. අපේ හිතේ නිදහසක් නැති වෙන අනික් කාරණාව තමයි අපි අනිත් අයගේ අදහස් වලට ජීවත් වෙන්න හදන එක. දෙමාපියන්ගේ, යාළුවන්ගේ, සමාජයේ කැමැත්තට ජීවත් වෙන්න උත්සාහ ගත්තාම ගොඩක් වෙලාට ඒක කරන්නේ හිතට මහ බරක් එක් කරන එක. Tamanට ඕන විදිහට සිම්පල් විදිහට ජීවත් වෙන්න පටන් ගත්තාම හිතට ගොඩක් නිදහස්. අන්තිමට අපි හැමෝම තේරුම් ගන්න ඕනේ දේ තමයි හිත කියන්නේ හීලා කරන්න අමාරු මහ දඩබ්බර කෙනෙක් බව. හිත කියන දේ ඕන දේ යාට දෙන්න ගත්තොත් අන්තිමට අමාරු වෙටින්නේ ඔයාමයි. ඉතින් ඒක නිසා හිත ටිකක් හීලා කරන්න ඉගෙන ගත්තොත් ගොඩක් වෙලාට හිතේ බරින් වාට නිදහස් වෙන්න පුළුවන් වෙයි. Gappia thinking අපි වෙනස් වෙමු. ලෝකෙ ඉබේටම වෙනස් වෙයි. හැම සඳම දවල් 12 මාට Gappia thinking videos. ආසයි subscribe කරන්න ඕනෑ share කරන්න.